අම්මෝ නිෂු අද නම් ඔයා මාව සම්පූර්ණයෙන්ම හූරලා ගත්තමෙනික. ඔයාගේ ඔය හිර ගතියට මට තවමත් හුස්ම ගන්නත් අමාරුයි. ඔයා නම් මාරම කෑදර කෙල්ලෙක් නිෂු. අසංක ඔයා මාව ඒ තත්මෙට පත් කළාට පස්සේ මම මොනවා කරන්නද? බලන්නකො මගේ ඇඟම තාම වෙවුලනවා. ඔයාගේ අන්තිම පාරවල් ටික මගේ ඇතුළටම වෙදුනා අසංක. ඒකනේ රත්තරන්. ඉතින් ඔහොමම රත් වෙලා ඉන්න ගමන් අපි අද පොඩ්කාස්ට් එක පටන් ගමුද? ඔයාගේ මේ දාඩිය දාපු සරාගී පෙනුම දැක්කම මට ආයෙත් පටන් ගන්න හිතෙනවා. ජින්චු හා පටන් ගමු. හැබැයි ඉතින් මට ඇඳෙන් නැගිටින්නවත් පණක් නැහැ අසංක. ඔයාගේ උණුසුමට වෙලාම මම අද කතා කරනවා. ඒ කියන්නේ ආයි බෝන් හැමෝටම අද සරාගී රහස් පොඩ්කාස්ට් එක අපි කරන්නේ ඇඳේ ඉඳන්. අපි දෙන්න දැන් පොඩි වල් වැඩක් කරලා ඉවර වුණා විතරයි. ඔයාලට අපේ මේ හතිදාන සද්දෙන් මේක තේරෙනවා ඇති නේද? හායි හැමෝටම අද අපි කතා කරන්න යන්නේ මේ දැන් මාව පිස්සු වැට්ටුව ඒ සැප ගැන. ඒ කියන්නේ ගැහැණු කෑදර සූරතාන්තයට සුපිරි විදි දෙකක් ගැනයි. අසංක ඔයාගේ වැඩකිඩ නිසා තමයි මම අද මේ සතුටු වුණේ. ජින්චු අම්මෝ නිෂු ඒකේ රහස තමයි අද මම මේ කොල්ලෝ ටිකට කියලා දෙන්න යන්නේ. කෙල්ලෙක්ට නිකම්ම යවනවා වෙනුවට ඇයව සූරතාන්තේ ඉහළටම අරන් යන්නේ කොහොමද කියලා අද අපි බලමු. ජින්ජු අනිවාර්යෙන්ම පිරිමි දැනගන්න ඕන කෙල්ලෙක්ගේ ඇඟ ඇතුලේ තියෙන ගිනි කන්ද පත්තු කරන්නේ කොහොමද කියලා. ඉතින් ලෑස්ති වෙන්න අද අපේ මේ ඇඳේ පාඩමට. පළවෙනි විදිහ පූර්ව ලිංගික ක්‍රියා සහ මෘදු උත්තේජනය. ඒ කියන්නේ foreplay and clitoral play. නිෂු ඇත්තටම කියන්නකෝ කෙල්ලෙක්ට කෑදර විදියට සූරතාන්තේ එන්න නම් මුලින්ම මොනවද කරන්න ඕනේ? අසංක මුලින්ම කෙල්ලව මෝල් කරන්න ඕන. කෙල්ලගේ බෙල්ල කන් පිටි ලෙවකන ගමන් ඒ රතු බල්බ එක එක්ක දිවෙන් සෙල්ලම් කරන්න ඕන. එතකොට තමයි කෙල්ලට ඉවසන්න බැරි කෑදරකමක් එන්නේ. දුරු ඒ කියන්නේ නිකම් පැණිවදේ කඩන්න කලින් මී මැස්ස ටික අවුස්සන්න ඕන වගේ වැඩක් නේද? මම නම් ආසයි ඒ වෙලාවට කෙල්ලගේ ගෙඩි දෙක මිරිකන ගමන් ඇඟිලි දෙකකින් පල්ලෙහා සෙල්ලම් කරන්න. පස්සේ ඉතින් කෙල්ල දඟලන හැටි දැක්කම මටත් ඉවසන්න බෑ. එන්ජෝ දෙවනි විදිහ තමයි හරියටම ටාර්ගට් එකට ගහන එක. ගොඩක් කෙල්ලෝ ආසයි කව්ගර්ල්. ඒ කියන්නේ කෙල්ල උඩ ඉඳන් කරනවට. එතකොට අපිට ඕන විදිහට ගැඹුරු පාලනය කරලා සූරතාන්තේ හොයාගන්න ලේසි. අම්මෝ කෙල්ල උඩ ඉඳන් කුරූර විදිහට පස්ස පද්දද්දි මට හිතෙන්නේ මගේ මල්ලි චප්ප වෙයි කියලා. හැබැයි ඒ වෙලාවට කෙල්ලගේ ඇස් දෙක දිහා බැලුවම පේනවා එයා ලබන කෑදර සැප. එන්ජු ඉතු නිෂු අද අපි ගැහැණු කෑදර සූරතාන්තයට තියෙන සුපිරි විදි දෙක ගැන කතා කරලා ඉවරයි. මං හිතනවා අද අපි ඇඳේ ඉඳන් කරපු මේ ප්‍රායෝගික විස්තරය අහගෙන හිටපු අයට ගොඩක් වැදගත් වෙයි කියලා. ජින්ජු අසංක අනිවාර්යෙන්ම කෙල්ලෙක්ට සූරතාන්තේ දෙන එක පිරිමියෙකුට කරන්න පුළුවන් ලොකුම දක්ෂතාවයක්. අද ඔයා මාව සූරතාන්තේ ඉහළටම අරන් ගිය විදිහට මට හිතෙන්නේ මම ලෝකේ සතුටුම ගැහණුවෙක් කියලා. ඒක තමයි මෙනික මගේ එක්කම බලාපොරොත්තුව. ඉතින් කොල්ලෝ ටික අද අපි කියපු මේ රහස් දෙක පාවිච්චි කරලා ඔයාලගේ සහකාරියාවත් ඒ කෑදර සූරතාන්තයට අරන් යන්න. මතක තියාගන්න ඇඳේදී යකෙක් වෙන්න හැබැයි සතුටු දෙන දෙවියෙක් වෙන්න. හරියටම හරි රත්තරන්. අද අපේ මේ වල් කතාවලට කවුරුත් වැරදියට හිතන්න එපා. මේවා තමයි ජීවිතේ ලස්සනම සත්‍යයන්. අසංක දැන් මට ඔයාගේ උණුසුමට වෙලා හීන ලෝකෙකට යන්න ඕන. නිදා ගන්න මගේ වල් කිල්ලේ. මම ඉන්නව ඔයාගේ ළඟින්ම. හැබැයි ඉතින් හෙට උදේට ආයෙත් වැඩ පෙන්නන්න ලෑස්ති වෙලා ඉන්න හොඳේ. අප්පෝ අසංක ඔයා නම් කවදාවත් ඇති වෙන්න නැති කෙනෙක්. එහෙනම් හැමෝටම සුබ සහ සරාගී රාත්‍රියක්. සුබ රාත්‍රියක් හැමෝටම. අපි ගියා රත්තරන්.